හායි ආයුබෝවන්. ඉතින් ඔන්න අදත් අපේ channel එකට එකතු වුණාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මාස ගානකට පස්සේ, මාස 6කට පස්සේ. ඉතින් ඔන්න ආයෙමත් අපි ආවා ඔයාලට වීඩියෝස් අරගෙන. ඉතින් මේ කාලේ පුරාටම ගොඩක් අය අපිට මැසේජ් දැම්මා. අපිට කතා කරලා ඇහුවා වීඩියෝ දාන්න නැද්ද? ඇයි වීඩියෝස් දාන්න නැත්තේ? YouTube වැඩේ ඉවරද? ඔය වගේ කතා ගොඩාක් අපෙන් ඇහුවා. ඉතින් ඔන්න පොඩි නෙමෙයි ලොකු වැඩක අපි හිර වෙලා හිටියේ. ඉතින් පොඩ්ඩක් ඔන්න ඒ වැඩෙන් නිදහස් වුණා. දැන් ඔන්න අපි ආයෙමත් වීඩියෝ අරගෙන එනවා. ඉතින් මේ ලොකු වැඩේ මොකක්ද කියලා ඔයාලට වටපිට බලපුවම තේරෙනවා. තන අලුත් වෙලා තියෙන. ඉතින් ඕක තමයි අපි මේ මාස 6-7 පුරාවට අපි වීඩියෝස් ගේන්න වෙලාවක් නැති වුණ හේතුව. ඉතින් කොහොම හරි ඔන්න දැන් ආයෙ ඔයාලට වීඩියෝස් ගේනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට බලාපොරොත්තු වෙනවා තවත් වැදගත් විශේෂම දෙයක් ඔයාලට කියන්න. අපේ ෆැමිලි එකට අලුත් සමාජිකයෙක් එකතු වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් අපි Facebook ඒ වගේ ෆලෝ කරනවා නම් ඔයාලා දන්නවා කවුද කියලා. එහෙම නැත්නම් ඔන්න ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් කවුද අලුත් සමාජිකයා කියලා. ඉතින් අන්තිමට අපි ගෙනලා තියෙන්නේ ෆීඩින් වීඩියෝ එකක්. ෆීඩින් වීඩියෝ එකේදී මාළු ඔක්කොම දැක්කා. ඉතින් මේ වීඩියෝ එකෙත් මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. මොකද අපි මාළු ටික මෙතනට ට්‍රාන්ස්ෆර් කරද්දී සමහර මාළුන් අපිට නැති වුණා. ඒත් එක්කම තව පොඩි ලොස් වගේක් වුණා. ඉතින් ඒ හින්දා මුලින්ම මාළු ගැන ඔයාලට අප්ඩේට් එකක් ගෙනල්ලා ඉන්නම්. රයිට් ඉතින් අපි මුලින්ම බලමු අපේ ටබ් එකේ අප්ඩේට් ඔයාලට පේන ඇති. ඉන්න අපේ පාකු. ටබ් එකේ ඉන්න ලොකුම එක නැති මෙයාව ගේද්දි තමයි අපිට ලොකුම මාරුවක් වුණේ මෙයාලා ට්‍රාන්ස්ෆර් කරන වෙලාවේදී. ඒත් එක්ක මෙතන ඉන්න අපේ කැට්ෆිෂ් ඔස්කලා සෙට් එක කාෆ් එක කෙනා. ඒත් එක්ක මෙන්න මෙතන ඉන්නවා අපේ ඩැඩ් නොයි. වොයිස් එක ගඩක් ගණන් ගන්න එපා මට හෙම්බිරිස්සාව. ඔන්න අපේ ඊළඟ ටැංකියේ ඉන්නවා. ඉතින් මේකේ තමයි අපිට ලොකුම ලොස් එක උනේ. ඔයාලට පේනවා ඇති. අපිට ඉන්නේ එක පීකොක් බාස් කෙනයි. ඉතින් පීකොක් බාස්ලා දෙන්නෙක් නැති වුණා මේ මාළු ට්‍රාන්ස්ෆර් කරන වෙලාවේදී. ඔයාලට මතකයිනේ අපේ අන්තිම වීඩියෝ එකේදී අපි ගෙනාවා මදුරංග අයියාගෙන් ටයිගර් ෂවල් නොස් එක් කෙනෙක්. මෙන්න ඉන්නවා එයා. එයා දැන් වෙන සයිස්. තව ටික කාලෙකින් එයාට යන්න පුළුවන් ටබ් එකට. ඒත් එක්කම අපේ ඉන්නවා රෙඩ් හුක් සිල්වර් ඩොලර් එක්කෙනා, ස්පොටඩ් එක්කෙනා. ඒ වගේම අපි පරණ බ්ලැක්බෙරි එක්කෙනා. කොරනාට එක්කෙනා ඔන්න එළියට අවිල්ල ඉන්නවා. මෙයාව එහෙම ලේසියෙන් බලා ගන්න බෑ. මෙයා ගොඩාක් වෙලාවට කොටේ ඇතුළෙම ඉන්නේ. අපේ අනිත් බයිෂ් සෙට් එක අතන ඉන්නවා. මෙන්න ඉන්න අපේ රෙඩ් සම්පිට් එක්කෙනා. ඉතින් අපි මේ තාම මෙයාලට ලයිට් සෙට් කරලා නැහැ. අපි මේ ආව විතරයි ඉතින් මෙහෙට. ඉතින් ටැංකිය ටික පොඩ්ඩක් සෙටප් කරන්න ඕනේ. පොඩ්ඩක් පේනවනේ. මෙයාලා නම් බොරු කියන්න ඕනේ නැහැ. ඇත්තටම කිසිම කරදරයක් වුණේ නැහැ මෙයාලා ට්‍රාන්ස්ෆර් කරද්දි. දැන් ආරි වසයි. මෙයා ළඟදී මේනවා වලට මතකයි අපි පිරානලා ඉන්න ටැංකිය. ඉතින් ඒ ටැංකියට මෙයා ට්‍රාන්ස්ෆර් කරන මොකද මෙයාට දැන් මේ ටැංකිය මදි. මෙන්න ඉන්න අපේ වයිට් ස්පොට් එක්කෙනා. අපේ පරණම ස්නේක් හෙඩ්. එයා හරි කලබලයි. ඉතින් ඔයාලට මතකයිද මම කිව්වා මෙයාලට වෙනම රැකියාවක් ගන්නවා. ඉතින් ඔන්න අපිට දැන් හිතෙන විදිහට ඕන දේවල් ටික කරන්න පුළුවන්. දැන් අපි ඉන්නේ අපේ තැනක. ඉතින් ඒ හින්දා අපි ඉස්සරහට ලස්සන වැඩ ටිකක් කරමු. බලන්න මතකද කියලා මෙයාව මෙයාගේ ඇඟේ හෙතියෙද්දින අපි ලස්සනට පොඩ්ඩක් ඩාර්ක් කෝර් සෙටප් එකක් ගහලා තිබ්බා. තාම මෙහෙට ඇවිල්ලා මුකුත් සෙටප් එකක් නැහැ. මෙයාත් ආ ටයිගර් ෂවල් නොස් ගෙනාපු දවසේම මදුරංග අයියාගෙන් ගෙනාපු මාළුවෙක්. මට ඇත්තටම නම මතක නැහැ. අර ඔරෙන්ජ් ට්‍රිම් එකක් වගේ තියෙන මාළුවෙක් තමයි මෙයා. එයාත් සෑහෙනම ලොකුයි. බලන්න කට්ටියට මෙයාව මතකද කියලා. මගේ බර්ත්ඩේ gift එකක්. අපේ යාළුවා. ඇෆ්‍රිකන් ලංග්ෆිෂ්. ඉතින් එයාත් එයාගේ පරණ ටැංක් එකේ ඉන්නවා. ඉතින් මෙයාටත් අප්ඩේට් එකක් දෙන්න ඕනේ. අපි ඉස්සරහට ලස්සන අප්ඩේට් එකක් මෙයාට දෙමු. දැනට මෙයාගේ ටැංක් එකේ ඉතින් මෙයා සාමාන්‍යයෙන් මෙයාට හොඳට ඉඳ තියෙන ටැංක් එකේ මෙයා ඉන්නේ. එතකොට මෙන්න ඉන්න අපේ චණ්ඩියා. මෙන්න ඇල්බිනෝස් ට්‍රියාඩා එක්කෙනා. ඔයාලට මතකයිනේ මෙයාගේ එක ෆින් එකක් නැහැ. ඒ කියන්නේ පොඩි කෑල්ලක් තමයි ෆින් එකේ තියෙන්නේ. හැබැයි ඉතින් මාළුවා ලස්සනට හැදිලා ඉන්නවා. මෙත් මාරම ඇග්‍රසිව් මාළුවෙක්. ස්නේක් හෙඩ් ලාගේ ඇත්තටම කිසිම කරදරයක් නැහැ ට්‍රාන්ස්ෆර්ස් වලදී. පේනවනේ මාරම ඇග්‍රසිව් මෙයත්. ඔන්න මෙතන ඉන්නවා රෙඩ් ගැලැක්සි එක්කෙනා. පේනවනේ. එයා නම් හරිම ෂයි. ඔයාලට මතකයිද මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා. කැමරාවට ගන්න මාරම අමාරුයි. ඔය පේනවනේ. ළඟට ආපු ගමන් ටැංකිය අවුස්ස ගත්තා. ඉතින් මෙයා ඉන්නේ පරණ ටැංකියේමයි. මේ කට්ටියටම ලස්සන සෙටප්ස් ටිකක් හදන්න ඕනේ. අපි එකතු වෙලා මේ සෙටප්ස් ටික ලස්සනට හදමු.
ඔන්න ඉන්න එතකොට අපේ අනිත් කට්ටිය. ඉතින් මේකේ බෑක් ස්ටිකර් එක ගැලවිලා තියෙන්නේ. පිරාන් ළඟින් නම් ඇත්තටම දැන් ඉතුරුලා ඉන්නේ 3 දෙනෙක් විතරයි. මෙයාලගේ හිටපු අනිත් කට්ටියව දන්නවනේ පිරාන් හදද්දි පොඩ්ඩේ එහෙම එන්න බෑ කා ගන්නවා. මෙයාලගේ එක්කෙනෙක් නැති වුණා ට්‍රාන්ස්ෆර්ස් වලදී. දැන් අපිට ඉතුරුලා ඉන්නේ අන්තිම 3 දෙනා. මේ ඉන්නේ. ඒ 3 දෙනා ඉතින් හොඳට ඉන්නවා. එක්කෙනෙක් ගෙනන් අර රෙඩ් කලර් එක ලස්සනට තියෙන ඔයාලට පේන මැති. ඉතින් මෙයාට තායි සෙටප් එකක් හදන්න ඕනේ. රයිට් ඉතින් මාළු ගැන අප්ඩේට් එක කොහොම තමයි මම හිතන දේ අලුත් මාළු මුකුත් ඇවිල්ලාද මට අතන මතක නැහැ මම කලින් කිව්වා වගේ කොහොමත් ඉස්සරහට ලබන මාස අනිවාර්යෙන් අලුත් මාළුවෙක් හරි දෙන්නෙක් හරි අනිවාර්යෙන් ගේනවා. ඉතින් ඒ හින්දා මේ channel එක subscribe කරලා තියාගන්න. මොකද කලින් channel එක තිබ්බ තැනට කොහොම හරි මේ channel එකත් ගේන්න ඕනේ ඔයාලගේ support එකත් එක්ක. වීඩියෝ එක තාම ඉවර නැහැ. තව පොඩි දෙයක් තියෙනවා ඔයාලට පෙන්නන්න. වීඩියෝ එක පටන් ගත්තී කිව්වනේ අපේ පවුලට ආපු අලුත්ම සමාජිකයෝ අඳුනවල දෙන්න තියනවා කියලා. ඉතින් මෙන්න ඉන්නා. මෙයා තමයි අපේ පවුලට ආපු අලුත්ම සමාජිකයා. හරි අමාරුයි. මෙයාව එකතන තියාගන්න. ඔය වේනවනේ. අන් දෙකකුත් අම්මා දීලා තියෙන්නේ අද. එයා ඩොබමන් කෙනෙක් මාස 6ක ඩොබමන් කෙනෙක් කන්දේ එහෙම තියෙන මෙයාගේ එයා පෝස්ටිං කරන ගමන් තියෙන ෆේන අන්න ඉඳගත්තා. අන්න ඉඳගත්තා නේ. ඉතින් අම්මෝ තමයි. ඉතින් මෙයා දැන් අපි ගාවට ඇවිල්ලා මාස 4ක් විතර. මාස 4ක් වගේ වෙනවා. ඉතින් අපි වීඩියෝස් ගෙනාවේ නැහැ නේ මෙයා ගැන ඔයාලට අප්ඩේට් එකක් දෙන්න. හැබැයි අපි වීඩියෝ ක්ලිප්ස් ගත්තා මෙයාව ගෙන අපි මෙයාව බලන්න ගිය පළවෙනි දවසේ නම් වීඩියෝ ක්ලිප්ස් ගත්තා. ඉතින් ඒ හින්දා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේදී. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මෙයාව ගේන් ඒ කියන්නේ මෙයාව බලන්න ගිය දවසේ නම් මේ වෙනකන් මෙයාගේ වීඩියෝස්. අපි ගේන්න යන්නේ අපි දෙන්නගේ පළවෙනි බල්ලා. කියන්නේ අපි කලින් ඇවිල්ලා මෙයාව අරගෙන ටික කාලයක්. ටික කාලයක් අරගෙන අපේ ගෙදර තියාගන්න දැන් මොකද පොඩි කාලේ අරගෙන අමරිස්සේ මෙයාත් එක්ක ඉන්නේ මේ. ඒ හින්දා මෙයාව අරගෙන වෙනම තැනකින් තමයි තියලා තිබේ. කියන්නේ මෙයාව ගත්ත තැනම මෙයාව තියලා තිබ්බා ටික කාලයක්. ඔන්න අද තමයි මෙයාව ගේන්න යන්නේ. හරි. අපි යන ගමන් ඉන්නේ අපි එතනට යන්න කලින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. මොකද ඔන්න අද ඉඳන් ඔයාලට එක දිගට වීඩියෝස් බලා ගන්න පුළුවන්. මොකද දැන් සෑහෙනම රෂ් එකක හිටියේ ඔන්න දැන් ටිකක් අපි ඒක ෆ්‍රී වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ඉස්සරහට සුපිරි වීඩියෝස් ටිකක් බලා ගන්න පුළුවන්. අපි දැන් එතනට යනකම් පොඩ්ඩක් ඉන්නකෝ. මේ Manusia kolla. Ay. අර කැල්සියම් එක කන්ටිනියු කරන්න නම් අවුරුදු දෙකක් යනකම් මේක ඒකෙන් තමයි ඊට පස්සේ ඔන්න ඉන්න යාළුවා ගෙනත් තියෙන්නේ මෙන්න මෙන්න ඉන්නවා මේ මෙන්න ඉන්න යාළුවා පේනවනේ ආයේ නෑ හපනවා හැපිල්ලක් ඒ තමයි එපාම වෙන්නේ පොඩ්ඩක් කෝටු පාර දීලා හදා ගන්න වෙනවා හරි ඉතින් සමහර ක්ලිප් මම කිව්වට මටත් අමතක වුණා මොකද සමහර ක්ලිප්ස් මෙන්න මේ ෆෝන් එකේ තිබේ කියන්නේ මම පාවිච්චි කරන ෆෝන් එකේ. ඉතින් මේ බලන්න මේ ෆෝන් එකට වෙලා තියෙනද? මේකට මේ දේ කරත් ඔන්න අපි කියපුව ආදියා තමයි. iPhone 12 එකක් සම්පූර්ණයෙන්ම ඉවරයි කෑවා. ඉතින් මේකෙත් AI ක්ලිප්ස් කීපයක් තියෙනවා. මම දන්න මට මතක විදිහට මේකෙත් තියෙනවා. ඉතින් ඒව ඔයාලට ගේන්න විදියක් නැහැ. කවන්නේ. මම හිතනවා ඔයාලා සමහර ක්ලිප්ස් ටිකක් දකින්න නැති. මෙයාගේ පොඩි කාලේ නම් එනපු වයිෆයි ෆෝන් එකේ තිබ්බේවා. ඉතින් කොහොම තමයි දැන් අපේ පවුලට ඔන්න අලුත්ම සමාජිකයෙක් ඇවිල්ලා ඉන්නේ. ආය දැන් ඉතින් එයා තමයි අපිත් මේන් මේ එක්කෙනා එයා තමයි මොකද එයාට තමයි ලොකුම ඇටෙන්ෂන් එකක් කියන්නේ මේ මාස 7 ගෙනල්ලා මාස 4 පුරාවටම මාරම ඇටෙන්ෂන් එකක් තමයි එයාට යන්නේ මොකද එයා ගැන තමයි අපි හැම වෙලේම බැලුවේ දැන් ඔයාලට පුළුවන් අපේ channel එකෙන් එයා ගැන අප්ඩේට්ස් දිගටම බලා ගන්න. ඉතින් ඔහොම තමයි මේ වීඩියෝ එකේ අප්ඩේට් එක. මොකද මේ වීඩියෝ එක ගෙනාවේ අපි ඔන්න ආයෙමත් වීඩියෝස් දානවා කියලා කියන්නයි. මෙන්න මෙයාගේ අප්ඩේට් එක දෙන්න පේනවනේ. ඉන්නවා. අපි ළඟ හෙල්ලෙන්නේ නැහැ. හැබැයි අපිවත් හපනවා.
හරි අමාරුයි මෙයාත් එක්ක ඉන්න. බඩේ උනාමත් හපනවා. මෙයාට මොනවා හරි කියන්න ඕන උනාමත් හපනවා. අපිවත් හපනවා. ඉතින් කවුරු ආවොත් හිතාන්න පුළුවන් පිට කෙනෙක් ආවොත් නම් මාරමසයි. ඉතින් හරි ඔයාලට දිගටම දැන් මෙයාගේ අප්ඩේට්ස් උයි අපේ මාළුන්ගේ අප්ඩේට්ස් උයි ඒ වගේම ඉස්සරහට එන්න සත්තුන්ගේ අප්ඩේට්ස් උයි මේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ හින්දා ඔයාලට මතකයි අපේ සිලොන් පෙට්ට පරණ channel එක. ඒ channel එක තිබ්බටත් වැඩිය හොඳ තැනකට මේ channel එක අනිවාර්යෙන් ගේන්න ඕනේ. ඒ හින්දා තාමත් ඔයාලා මේ channel එක subscribe කරලා නැත්නම් ගොඩක් අය මේ channel එක subscribe කරලා නැහැ. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාන්න. ඔයාලට දිගටම සිලොන් පෙට්ට අලුත් channel එකෙන් ඔයාලට videos බලා ගන්න පුළුවන්. ඉතින් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට අපි ගිහිල්ලා එන්නම්. කිලියේ රිදුනා යකෝ